කොහොමද ඔයාලට ඔන්න අද මම අරගෙන ආවේ රසම රස ජැපනීස් පෑන්කේක් හදන විදිය. මේක හදන්න හරීම ලේසි. ලේසි වගේම තමයි මේක හරීම රසයි. ඉතින් බබාලා එහෙම හරීම කැමතියි මේක කන්න. හරීම සොෆ්ට් එකට තමයි මේ පෑන්කේක් එක තියෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම අපිට ඕන කරන බිත්තර දෙකක්. ඔයා දැන් බිත්තර දෙකේ කහමද සහ සුදු මද ටික වෙන් කරගන්න. පරිස්සමෙන් මේක කරගන්න. සුදු මද වලට කහමද මික්ස් වෙන්න දෙන්න එපා. පරිස්සමෙන් අපි මේ විදිහට වෙන් කරගමු. ඊළඟට ඔයා වෙන් කරගත්ත කහමද එකට එකතු කරගන්න කිරි මේසඳි දෙකක්. ඔයාට මෙතනදී කිරි පිටි ගන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. දැන් හොඳට මේ වගේ චුට්ටක් කලවම් කරගමු. ඊළඟට අපිට ඕන කරන පාන් පිටි හරියටම මේසඳි 3ක්. පාන් පිටි ටික දාලා මේ වගේ නැවත අර වගේම හොඳට අපි මික්ස් කරගමු. ඔන්න දැන් අපේ බැටර් එක හරි එක චුට්ටක් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මේ තියෙන වෙන් කරගත්ත සුදු මද එක ඒක අපි හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් අපි බීටර් එකෙන් හොඳින් බීට් කරමු. විනාඩියක් වගේ බීට් කරගත්තට පස්සේ අපිට ඕන කරනවා සීනි මේසඳි 3ක්. ඒ 3 අපි එකපාරම දාන්න මුලින්ම එක හැන්දක් දාලා හොඳට බීට් කරගන්න. විනාඩියක් දෙකක් බීට් කරගත්තට පස්සේ නැවත අනිත් හැන්ද දාලා ආයෙ විනාඩි දෙකක් වගේ බීට් කරන්න. මම ඔයාලට පෙන්නන්නම් කොච්චර වෙලාවක අපි බීට් කරගන්න ඕනේද කියලා. ඉතින් මෙන්න මේ වගේ බීට් එක උස්සලා බැලුවම වැටෙන්නේ නැති වෙන්න තමයි අපි මේ ටික බීට් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. දැන් මම කරන්නේ කහමදයකට බීට් කරගත්ත සුදු මදකින් ටිකක් දාලා හොඳට කලවම් කරනවා. මෙන්න මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ ඒක හැමින් සැරේ සුදු මද මිශ්‍රණයට දාගන්න. හයියෙන් දාන්න එපා. හැමින් දාගන්න මේ විදිහට. දැන් ඔයාට පුළුවන් ස්පැචුල එක පාවිච්චි කරලා මේ වගේ හොඳින් කලවම් කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේක තමයි අපේ බැටර් එකේ තියෙන ඕන හරිම පදම. මෙන්න මේ වගේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් පෑන්කේක් ටික හදාගන්න. ඉතින් පෑන්කේක් හදාගන්නදී වැදගත්ම දේ තමයි ලිපේ ගින්දර. ගින්දර හොඳටම අඩුවෙන් තියෙන්න ඕනේ. ගින්දර වැඩි කරගත්තොත් එහෙනම් මේක හදාගන්න බෑ. අඩුවෙම තියන්න පෑන් එකේ තෙල් ගන්න යන්න එපා. පෑන් එක ලාවට රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් එකම ප්‍රමාණයට මේක දාගන්න. මෙන්න මේ විදිහට පරිස්සමෙන් බැටර් එක අපි දාගමු. ඊට පස්සේ වතුර බිඳු චුට්ටක් මෙන්න මේ වගේ පෑන් එක ඇතුළට දාලා පියනෙන් වහගන්න. හරියටම විනාඩියක් වගේ අඩු ගින්දරේ තියන්න. ඊට පස්සේ පරිස්සමෙන් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අනිත් පැත්ත හරව ගන්න. ඉතින් අර විදිහටම වතුර චුට්ටක් තියලා පියන වහගන්න. ඒකත් විනාඩියක් වගේ තියාගත්තා නම් හරි. ඉතින් හරීම ලේසියෙන් මේ පෑන්කේක් ටික හදන්න පුළුවන්. අමාරු නෑ. ඒ වගේම තමයි හරීම රසයි මේක. ඉතින් අපි ওই විදිහට ඔක්කොම පෑන්කේක් ටික හදාගමු. ඉතින් ඔන්න මේක හරීම රසයි. මේ තියෙන මම හදාගත්ත ජැපනීස් පෑන්කේක් ටික මම ඔයාලට අතට කල්ලා පෙන්නන්නම් කොයි වගේද කියලා. මේ බලන්න ඇතුළ හරියට පුළුන් වගේ හරීම රසවත් හදන්නත් හරිම ලේසි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ රසවත් ලේසි ජැපනීස් පෑන්කේක් එක හදලා බලන්න.